ප්‍රේමවන්තයනි, කොහොමද ඉන්නේ? හොඳින් ඉන්නවද? සතුටෙන් සිටිනවද? මේ ස්ථානය හරිම ලස්සන. ඔබ කැමතිද? ශ්‍රී ලංකාවේ නුවරඑළිය කියලා කඳුකර පළාතක් තිබෙනවා. ඒ සිටින ලස්සන ස්ථානයක තමයි මම සිටින්නේ. මේක බලන විට හරිම ලස්සනයි, සිතටත් හරිම සතුටුයි. ගොඩාක් අය මෙහි පැමිණෙනවා මේ ස්වභාවික දේවල් බලලා එන්ජොයි කරන පිණිස. බෝටිං එකම යන්න පුළුවන්. මේ ඔක්කොම සතුට වෙන පිණිස පැමිණෙනවා. දෙවියන් වහන්සේ ඔබවත් සතුටින් තබන්නට තමයි කැමති වෙන්නේ. නිතරම ඉගෙන ගන්නවා, රැකියාව, බිස්නස් කියලා ගෙදරම ඉන්න එක නෙවෙයි. නිවාඩු දවස්වලට ඔබ එළියට ගිහලා සතුටෙන් සිටින්න දෙවියන් වහන්සේගේ මැවීම ඔක්කොම බලන එක තමයි උන්වහන්සේ කැමති. ඔබගේ දරුවන් සමග පොඩක් එළියට ගිහලා මේවා බලන්න. හරි. අද මොකද දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන වචනය නම් ජොෂුව 3:7 වෙනි පදය. සියලු ඊශ්‍රායෙල් වරුන් දැනගන්න පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන් ගන්නෙමි. අද ඔවුන්ගේ ඇස් ඉදිරියේ කවුද ඔයාව සුළු කොට සලකනවද, ලැජ්ජාවට පත් කරනවද, විහිළු කරනවද? ඔවුන්ගේ ඇස් ඉදිරියේ ඔබ උසස් කරන බව දෙවියන් වහන්සේ පවසනවා. සහෝදර කෙනෙක් මාව හමු වෙනට ආවා. එයාට මොනවද යාඥා කරන්නද කියලා අසන විට ඇඬුවා. කඳුළු සලමින් ශබ්ද නගා ඇඬුවා. එයාට දරාගන්න බැරි තරම් වේදනාවක්. මොකද්ද කියලා අසන විට ඔහුගේ පවුලේ අයම සුළු කොට කතා කරනවා. ඇයි? දරුවෙක් නැති නිසා. විවාහ වෙලා බොහෝ අවුරුදු ගණන් ගිහිල්ලා නමුත් දරුවෙක් නැහැ. ඒ නිසා ලැජ්ජාවට පත් කළා. දුකට පත් කළා. ඉතින් එයාගේ සිත තුවාල වෙන විදිහට කතා කරලා ඔයාට දරුවෙක් ඉපදෙන්නෙම නැහැ. ඔයා මූසල ගැහණියෙක්. ඔයා හරියන්නේ නැහැ. ඔයා සාපලත් ගැහණියෙක් කියලා තුවාල කරුවා. දරුවෙක් නැහැ කියන වේදනාවෙන් එක පැත්තේ, අනිත් අය සිත තුළ වේදනාවෙන් සිටින අයවත් දැන් මේගොල්ලෝ කතා කරලා පවුල අය තුවාල කරනවා. එකයි ඇයගේ හදවත ගොඩාක් වේදනාවෙන් තිබුණේ. ඒ නිසා මගේ පවුල අයත් බනිනවා. නෑදයෝ, ගමේ සිටින අය මට දොස් කියනවා. ඉතින් මගේ සිත බිඳලා තිබෙන්නේ කියලා මම කිව්වා. දුව, කොතනද කවුද ඔයාව ලැජ්ජාවට පත් කළාද? ඔවුන්ගේ ඇස් ඉදිරියේ ස්වාමින් වහන්සේ ඔබ උසස් කරයි. මොන වගේ වචන කියමින් ඔයාට දොස් කිව්වද? ලැජ්ජාවට පත් කළාද? ඔයා හැම නෙවෙයි ආශිර්වාදම තනතිය කියලා ඔවුන්ගේ මුඛේ ප්‍රකාශ කරන විදිහට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ඔයාගේ කඳුළු උන්වහන්සේ දකිනවා. කඳුළු සලන්න එපා කියලා ඒ දෝ දෙසා බරක්කතු මම යාඥා කරන්නට අවස්ථාව දුන්නා. මම ඒ දෝ දෙසා යාඥා කරන විට ලොකු බරක් මගේ හදවතට උන්වහන්සේ දුන්නා. පව්, වේදනාව, කඳුළුෙන් අනිත් අයගේ වචන නිසා දුක් වෙනවා. මම යාඥා කළා යවුවා. අවුරුද්දක් ගියා. මම නැවත ඇයව හමු වුණා. බලන්න, දෙවියන් වහන්සේ ලස්සන දරුවෙක් දීලා එයා මා ළඟට ආවා. මට ඒ දරුවව පෙන්නුවා. කවුරු ලැජ්ජාවට මා පත් කළාද, විහිළු කළාද, ලැජ්ජ කරාද? ඔවුන්ගේ ඇස් ඉදිරියේ දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කළා. මාව ආශිර්වාද තැනැත්තියෙක් ලෙස උන්වහන්සේ පත් කළා. දැන් කතා කරපයිගේ මූණ කොහෙද තබන්නේ? ඒ නිසා කරුණා කරලා කවුරු හරි අඩුපාඩුවෙන් දුකින් සිටියා නම් ඔවුන්ගේ සිත බිඳින විදියට කතා කරන්න එපා. තුවාල වෙන විදියට කතා කරන්න එපා. ඔබ එලෙස කතා කරන විට, ලැජ්ජා වෙන විදියට කතා කරන විට ඔවුන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. හැබැයි ඔබ ලැජ්ජාවට පත් වෙයි. ඒ නිසා ඔබගේ ඉස උන්වහන්සේ ඔසවනවා. ලැජ්ජාව කරපු ඉදිරිය අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඔබ උසස් කරන කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබ ජීවත් වෙන ස්ථාන ලැජ්ජාවට පත් වුණාද? රැකියා කරන ස්ථාන ලැජ්ජාවට පත් වුණාද? මොකද්ද? කවුද? දන්නේ නැහැ. මෙයා හරියන්නේ නැහැ. මට හරියන්නම නැහැ කියලා කවුරුත් කියනවද? ඔවුන්ගේ ඇස් ඉදිරියේ ස්වාමින් වහන්සේ ඔබව උසස් කරයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඒක විශ්වාස කරන්න. ස්වාමිනේ, මාව උසස් කරන්න. ඔබ වහන්සේව මම උසස් කරන බව කියන්නේ එවිට උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබ උසස් කරනවා. ඔබ උසස් වෙන පිණිස තම උන්වහන්සේ තම ලැජ්ජාවට බාර කළේ. බලන්න, කුරුසිද කොපමණ විහිළුද, ලැජ්ජාද, පා කිරීමද? උන්වහන්සේ කවුරුත් නැති කෙනෙක් වගේ කුරුසියේ එල්ලුණා. ඇයි? ඔබවත් මාවත් උසස් කරන පිණිස උන්වහන්සේ
ඒ ලෙස කැප වුණේ. උන්වහන්සේ දෙස බැලලා කියන්නේ ස්වාමීනි මාව උසස් කරන පිණිස ඔබ වහන්සේ ලැජ්ජාවට මුහුණ දුන්න කුරුසි ජීවිතේ පූජා කළා. ඒ නිසා ඔබ වහන්සේ දුන වචනය මම විශ්වාස කරනවා. මේ ස්ථානයේ මෙම ජනතාව අතර ඔබ වහන්සේ මාව උසස් කරන්ට යන නිසා ඔබ වහන්සේට ස්තුතියි. මා තුළ බලවත් ලෙස ක්‍රියා කරන්න නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි. ආමෙන්.